2, 1. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මට ආපු tote bag 20ක order එකක් මුල ඉඳන් අන්තිම දක්වාම මම ready කරගත්ත විදිහ තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් මේ මුලින්ම මට bag 20 මට ඕන සයිස් එකට මේ ගානට කපාගෙන තමයි තියෙන්නේ. පටි ටිකයි බෑග් ටිකයි ඔක්කොම ටික ඔන්න ඔය විදිහට මම මුලින්ම කපා ගත්තා. මෙතන ඇත්තටම බෑග් 20කට වැඩිය මම කපාගෙන තියෙනවා. බෑග් 20ක් තමයි මට මහගන්න තියෙන්නේ. දැන් මුලින්ම මෙන්න මේ විදිහට මම පටි ටික ගානට නවල කරලා හදාගත්තා. එතකොට මට මගේ වැඩේ ඉක්මන් සහ පහසුවෙන් කරගන්න පුළුවන් නිසා. එහෙනම් ඊට පස්සේ අපි බලමු මම මොකද කරන්න යන්නේ කියලා. ඔව් ඉතින් ඊට පස්සේ මම මුලින්ම බෑග් එකේ පටි ටික මේ විදිහට ගානට වහගෙන ඉන්නවා. මුලින්ම පටි ටික මහලා ඉවර කරගත්තාම මට ලේසි වැඩේ. ඊට පස්සේ බෑග් එක ගානට මහ ගන්නයි තියෙන්නේ පටි ටික අල්ලලා. ඉතින් ඒ හින්දා ඔන්න පටි ටික මහන ගමන් තමයි දැන් තියෙන්නේ. ඉතින් මං කිව්වනේ මේක tote bag 20ක order එකක් කියලා. ඉතින් මේක දැන් මේ කපලා ඊට පස්සේ මහලා විතරක් නෙමෙයි මේකේ මම පින්තූර අඳින්නත් තියෙනවා. ඒ අඳලා ඒක පේන්ට් කරලා තමයි ලස්සනට පැක් කරලා යවන්න තියෙන්නේ. ඉතින් වැඩ ගොඩක් තියෙනවා මේකේ. මේ ඇවිල්ලා සති ගානක ලොකු මහන්සියක්. ඔයාලා මේ පොඩි වෙලාවකින් මේ වීඩියෝ එකෙන් බලන්නේ මගේ සති ගානක ලොකු මහන්සියක්. ඉතින් මේ order එකේ මුල ඉඳන් අග දක්වාම කරන සියලුම වැඩ ටික මම තමයි තනියෙන් කරන්නේ. ඉතින් කාලයක් අවශ්‍ය වෙනවා මේ වගේ order එකකට. ඉක්මනින් දවස් 2කින් 3කින් ඉවර කරන්න පුළුවන් order එකක් නෙමෙයි. මොකද බෑග් හැම එකේම එකින් එක යාලා ඉවල තියෙන පින්තූර මම ඇඳලා ආපහු එකින් එක පේන්ට් කරලා ඒ හැම දෙයක්ම කරන්න ලොකු කාලයක් ලොකු මහන්සියක් සිදු කරන්න වෙනවා. ඉතින් tote bag ඔය එකක් දෙකක් තුනක් වගේ නම් එහෙම කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම order එකක් නම් ටක් කරලා දෙන්න පුළුවන්. tote bag එකක් දෙකක් වගේ නම් ඉක්මනින් කරලා දෙන්න පුළුවන්. මේ වගේ ලොකු order එකකට ඉතින් කාලය අවශ්‍ය වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ දවස් ටිකේ වැඩ ටික මම කරගෙන ගියේ. ඉතින් ඔය අතරේ තියෙන අනිත් orders ready කරන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක ඇත්තටම මහන්සියක් වෙන්න වෙනවා. ඉතින් ඔන්න පටි ටික මම ওই විදිහට මහලා ඉවර කරගන්නවා. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ. ඊට පස්සේ මම පටි ටික ඔක්කොම මහලා ඉවර කරගත්තට පස්සේ බෑග් ටික මහන්න පටන් ගත්තා. ඉතින් මේ දැන් ඔයාලට පේන බෑග් එකක් මහන්න ගමන් ඉන්න වෙලාවක්. ඉතින් ඔයාලට ඔක්කොම එකින් එක වීඩියෝ එකට ගේන්න බෑනේ. ඉතින් පොඩි කොටස් තමයි මේක එකතු කරලා තියෙන්නේ මම. ඉතින් ඔහොම තමයි වැඩ ටික කරගෙන ගියේ. ඔයාලටත් මේ වගේ order එකක් දාගන්න ඕනේ නම් ලොකු order එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ බෑග් 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දාගන්න ඕනේ නම් මොකක්ම හරි ඔයාලගේ මොකක්ම හරි අවස්ථාවකට මේ වගේ order එකක් දාගන්න ඕනේ නම් පොඩක් කල්ලාතුව ඒ order එක දාන්න. මොකද මම කලින් කිව්වා වගේ කාලය අවශ්‍ය වෙනවා මේ වගේ order එකකට. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මම පේන්ට් කරන වැඩේත් කරන්න පටන් ගත්තා. ඔක්කොම පින්තූර ටික මුලින්ම ඇඳගෙන හිටියා. ඊට පස්සේ තමයි මේ පේන්ට් කරන වැඩේ පටන් ගත්තේ. ඔන්න කලින් දැක්කේ එක ඩිසයින් එකක්. මේ මුළු බෑග් 20ම ඇඳේ අලි පැටවු විතරයි. අලි පැංචෝ විතරයි මේ මුළු බෑග් 20 පුරාවටම ඇඳේ. ඒ කියන්නේ ඩිසයින් 4ක් තිබ්බා. ඔක්කොම අලි ටික තමයි ඉන්නේ ඩිසයින් 4කින්. ඔයාලා ඔය එකින් එක දකින්නේ මේ ඒ ඩිසයින් 4. ඉතින් එකකින් 5 ගානේ. එක ඩිසයින් එකකින් 5 ගානේ
ඔක්කොම බෑග් 20ක් ඔය පේනව නේද? වැඩේ අවසන් කරලා ඉවරයි. ඔක්කොම ටික ඇඳලා ඉවර වුණාට පස්සේ මාර මහන්සි. හැබැයි මෙන්න මේ විදිහට අවසාන ප්‍රතිඵලය දැක්කට පස්සේ පුදුමාකාර සතුටේ මහන්සිය ඇත්තටම නැති වෙනවා. ඔක්කොම ටික අරගෙන මේ විදිහට රෙඩි කරගත්තට පස්සේ ඉතින් බෑග් කපලා ඊළඟට මහලා ඊළඟට මේ පින්තූරකින් එක ඇඳලා පේන්ට් කරලා නූල් තියෙනවා නම් ඒ දේවල් කපලා කරලා ගාන්ට පැක් කරලා යවන වැඩේ හිතන තරම් ලේසි නැහැ. ඉතින් නමුත් මේ විදිහට අවසානෙට ඔක්කොම ටික තියලා ඉවරුණාට පස්සේ හරිම සතුටුයි. ඉතින් අලිපංචෝ විතරක් නෙමෙයි හොඳේ. මං අලිපංචෝ කියලා කිව්වට ලොකු අලි පැටියොත් ඉන්නවා. හරිද? ඉතින් ඒ ටික ඉතින් ඔක්කොම තියලා වීඩියෝ එකක් මං අනිවාර්යයෙන්ම ගන්නවා. මොකද මගේ පේජ් එකට දාන්න ඕනේ හින්දා. ඉතින් ඊට පස්සේ ඔය දැන් ඔයාලට පේන්නේ මේ විදිහට ගාන්ට මේ ටික නවලා කරලා මම පැක් කරන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. අන්තිම වැඩ ටික ඉතින් පැක් කරලා යවුවට පස්සේ ඇත්තටම හරිම නිදහස්. මොකද ලොකු වැඩක් කරලා ඉවරුන නිසා. අනික ඒ වැඩේ මට නීට් එකට හරිම ලස්සනට කරලා ඉවර කරගන්න පුළුවන් වුණා. ඒක තමයි වැදගත්ම දේ. අපි වැඩක් නැහැ. අපි කරන වැඩේ බාගෙට ඔහේ කරලා දැම්මොත් වැඩක් නැහැ. අපිට සතුටකුත් නැහැ. අපේ ඕඩර් එක ගත්ත කස්ටමර්ට සතුටකුත් නැහැ. ඉතින් ඒ හින්දා හරි ලස්සනට ඒ වැඩේ කරලා ඉවරුණාට පස්සේ මට හරිම සතුටින් මේ විදිහට කස්ටමර් අතට ලැබෙන සලස්සලා දෙන්න පුළුවන් නම් ඒ කස්ටමර්ගෙන් හොඳ ෆීඩ්බැක් එකක් ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම මට තියෙන එකම සතුට. ඉතින් ඔය විදිහට කරගෙන ගියා. ඉතින් ඔයාලට මම අර කලින් කිව්වා වගේ ඕඩර් එකක් දාන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම FB page එකේ link එක, එතකොට TikTok account එක, WhatsApp catalog link එක, ඒ වගේම WhatsApp නම්බර් එක හැමදේම description box එකේ දාලා තියන්නම්. ඒ වගේම පළවෙනි comment එකත් දාලා තියන්නම්. ඔයාලට ඕඩර් එකක් දාගන්න ඕනේ නම් ඔන්න ඕඩර් එකක් දාන්න පුළුවන්. කලින් කිව්වා වගේ ලොකු ප්‍රමාණයක බෑග් ඕඩර් කරගන්න ඕනේ නම් මේ පොඩක් කල්ලාතුව කියන්න. මොකද කාලය අවශ්‍යයි. ඒ වගේම ඔයාලා වැඩියෙන් බෑග් ඕඩර්ස් කරනවා නම් ඔයාලට ගොඩක් අඩු මුදලකට මේ බෑග් අපෙන් මිලදී ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති ටෝට් බෑග් එකක් මිලදී ගන්න ගියාම ෂොප් එකකින් මිලදී ගන්න ගියාම කීයක් විතර වෙනවද කියලා ඔයාලා බලලා තියෙනවා නම් දැකලා ඇති. හැබැයි මේ වගේ ලොකු ප්‍රමාණයක් ඔයාලා ගන්නකොට ඔයාලට ගොඩක් අඩු මුදලකට අපෙන් ටෝට් බෑග් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පින්තූර ඔයාලා කලින් දකින්න ඇති. මම රෑ තිස්සේ අරගෙන තමයි මේ දේවල් මම එකින් එක ඇඳලා පේන්ට් කරේ. ඉතින් එහෙම තමයි ස්මෝල් බිස්නස් එකක් කරගෙන යද්දි කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි මගේ වැඩේ මම ලස්සනට ඉවර කරගත්තා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලට ප්ලේන් ටෝට් බෑග් උනත් අපෙන් මිලදී ගන්න පුළුවන්. ප්ලේන් ටෝට් බෑග් ඔයාලට ගන්න ඕනේ. ඒ කියන්නේ කිසිම පින්තූරයක් ඇඳපු නැති ප්ලේන් ටෝට් බෑග් ඔයාලට මිලදී ගන්න පුළුවන් අපෙන් අඩු මුදලට. ඒ කියන්නේ ඔයාලට ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්නවා ආසාවෙන් ඉන්නව නම්, අලුතින් පටන් ගන්න ආසාවෙන් ඉන්නව නම් අපෙන් මේ පින්තූර කිසිම දෙයක් ඇඳලා නැති ප්ලේන් බෑග් එක මිලදී ගන්න පුළුවන්. ඔයාලගේ කැමති සයිස් එකකට වැඩිපුරම යන්නේ 15x13 අඟල් 15x13 සයිස් එක තමයි වැඩිපුරම යන්නේ. මෙන්න මම පෙන්නපු බෑගුත් අඟල් 15x13 සයිස් බෑග් සෙට් එකක් තමයි මේ මෙතනක් තියෙන්නේ. ඉතින් මේ සයිස් එකට CR පොතක් දාන්න පුළුවන්. බෑග් එක ඇතුළට තව ඔයාලගේ අවශ්‍ය කරන බඩු ගොඩක් දාගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය බලන්නේ මේ CR සයිස් බුක් එක එහෙම දාන්න පුළුවන්ද කියලා. ඔව් මේ සයිස් එකට මේ CR book size පොත් දාන්න පුළුවන්. ඉතින් ඔන්න ටෝට් බෑග් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් කෙනෙක් ඉන්නවා නම් අපෙන් ප්ලේන් ටෝට් බෑග් උත් මිලදී ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් යන්න. ඔයාලට මොනවාම හරි වැඩිදුර විස්තර දැනගන්න ඕනේ නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. පුළුවන් තරම් ඉක්මනින් රිප්ලයි එකක් දාන්නම්. ඒ වගේම ආදරෙන් මතක් කරනවා ඔයා මේ වීඩියෝ එකට කැමති නම්
ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න ආසයි නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්නත්, comment එකක් දාන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye.